ශාලාවේ අධිපතිතුමන් සහ මව්පිය දෙපළ සහ මේ සේවක දෙපාර්ශ්වයේ සියලු පින්වතුන් එකට එකතු වෙලා මාසිකව දානේ පූජා කරන දිනේ හැටියට අද 5 වෙනි දවසේ 4 වෙනි පින්කම් අවස්ථාව හැටියට අද පින්කම සිදු කරන්න සූදානම් වෙන්නේ. මේ වෙලාවේදී අපේ සරංග මහත්මයාගේ ආරාධනාව පරිදි එළියුරුඩ ශ්‍රී සම්තිස්සාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා හැටියට අපි වැඩම කරන්නට යෙදුනේ. දාන වස්තුවේ පළමු භාගය තථාගතයන් වහන්සේට පූජා කිරීමත්, ඉතිරි භාගය මහා සංඝරත්නයට සංඝසතු වශයෙන් පූජා කිරීමත් කියන කටයුතු සිදු කරවා දෙන හැටියට අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපේ මනාවද කල්යාණ ශ්‍රී ආශ්‍රිතන් වහන්සේට ඔතන කවුරු සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්න පංචස්කන්ධයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං
වඳින්නේ දැනෙන තැන දුක මිදෙන මග ගැන කිමද නොසොයන්නේ ඔටුනු වැටුනම නොදුටු සදහම් සසර නම් වූ සිහසුනේ ඇරුණු දැසින් බලන්නට ලොව කාලයයි මේ මිනිසුනේ දැනෙන තැන දුක මිදෙන මග ගැන කිමද නොසොයන්නේ සුනිල දම්විල සිඳී සසර ගොහොරේ හෙරී අසරණයි ලෝදනා යලි වඩිනු මැන හිමියනේ යලි වඩිනු මැන බුදු හිමියනේ